සුබ දවසක් ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙන් පිළිගන්නවා ඩැනියල්ස් බොන්සයි YouTube channel එකේ තවත් අලුත්ම වීඩියෝ එකට. ඉතින් අද අපි බලන්න යන්නේ ලස්සනම බොන්සයි ස්ටයිල් එකක් වන ස්ලාන්ටිං බොන්සයි ස්ටයිල් එක ගැන. සිංහලෙන් කියනවා නම් ඇලවුණු රූපාකාරය. ඉතින් මේ ස්ලාන්ටිං බොන්සයි ගැන සම්පූර්ණ විස්තරය දැනගන්න මම ඔබට කියනවා මේ සම්පූර්ණ වීඩියෝ එකම බලන්න කියලා. මම ඩැනියල් කුලතුංගම්. ඊට කලින් මම ඔබට මතක් කරන්නම් ඔබ තවමත් ඩැනියල්ස් බොන්සයි YouTube channel එක subscribe කරලා නැත්නම් මේ දැන්ම subscribe කරන්න, like කරන්න, ඔබේ අදහස් පහළ comment section එකේ comment කරන්න. අපේ අවට පරිසරය දිහා බැලුවම අපිට දකින්න පුළුවන් අප වටා තිබෙන ගස් විවිධ හැඩයන් ගන්න එක. අනේ හැඩයන් නිරූපණය කරන්නට තමයි ජපානය විසින් අපට බොන්සයි ස්ටයිල්ස්, ඒ කියන්නේ බොන්සයි රූපාකාර හඳුන්වා දීලා තියෙන්නේ. ඉතින් මගේ ඩැනියල්ස් බොන්සයි YouTube channel එකේ මම බොන්සයි ස්ටයිල්ස් කිහිපයක් ගැනම වීඩියෝස් කරලා තිබෙනවා. ඒ තමයි formal upright style, informal upright style, broom style, literati style, driftwood, ඒ වගේම තනුකි ස්ටයිල්, කැස්කේඩ් ස්ටයිල් සහ මම අවසාන වශයෙන් කරපු වීඩියෝ එක තමයි සෙමි කැස්කේඩ් ස්ටයිල්. අද අපි බලන්නේ ස්ලාන්ටිං ස්ටයිල් බොන්සයි එක ගැන. ඉතින් මේ වීඩියෝස් ඔක්කොම ඩැනියල්ස් බොන්සයි YouTube channel එකේ බොන්සයි ස්ටයිල්ස් කියන ප්ලේලිස්ට් එකෙන් ඔබට බලන්න පුළුවන්. මෙන්න මෙතන දිස් වෙන කාඩ් එක ඔබ ක්ලික් කරා නම් ඔබට කෙලින්ම මේ ප්ලේලිස්ට් එකට යන්න පුළුවන්. හොඳයි, මේ ස්ලාන්ටිං ස්ටයිල් බොන්සයි ගසේ මූලික ලක්ෂණ මොනවද කියලා දැන් අපි බලමු. ගසක් යම්කිසි දිශාවකට අංශක 45ක් පමණ ඇලවී තිබෙනවා නම් ඒ ගස අපිට අඳුන්වන්න පුළුවන් එය ස්ලාන්ටිං ස්ටයිල් එකක් හැටියට. මේ වගේ ඇලවුණ ගස්, ඒ කියන්නේ ස්ලාන්ටිං ස්ටයිල් ගස් හැදෙන්න ස්වභාවිකවම හේතු කිහිපයක් බලපානවා. එක හේතුවක් තමයි ගසට අවශ්‍ය ප්‍රමාණයට හරියාකාරව හිරුවෙලිය නොලැබුණාම ඒ ගහ කරන්නේ හිරුවෙලිය පතිත වෙන දිශාවට වර්ධනය වෙනවා. මෙන්න මේ හේතුව නිසා ස්ලාන්ටිං ස්ටයිල් ගස් හැදෙන එක අපිට දකින්න පුළුවන්. තවත් හේතුවක් තමයි ගලක් පස් කන්දක් නැත්නම් ගහක් ඒ ගහ මතට පෙරලීම හේතුවෙන් ඒ ගහ ඇලවෙන්න පුළුවන්. මෙන්න මේ හේතුව නිසාත් ඇලවුණු රූපාකාර හැදෙන්න පුළුවන්. ඒ වගේම අධිකව සුළං එකම දිශාවට හමනවා නම් ඒ ස්ථානවලත් මේ වගේ ගස් අපිට දකින්න පුළුවන්. දැන් අපි බලමු මේ ස්ලාන්ටිං ස්ටයිල් එකේ තියෙන ලක්ෂණ ගැන. ඔබ නිර්මාණය කරන ස්ලාන්ටිං ස්ටයිල් ගස හංසක 10 සිට 45 දක්වා ඇලවෙලා තිබිය යුතුයි. ඉතින් මේ ගසේ ඇලවෙලා තිබෙන කඳ, ඒ කඳ කෙලින් පිහිටවලා තියෙන්න පුළුවන්, නැත්නම් ඒ කඳේ නැමීම් කීපයක් තියෙන්නත් පුළුවන්. ඒ කියන්නේ formal upright style එකට නැත්නම් informal upright style එකට ඔබට slanting style bonsai නිර්මාණයක් නිර්මාණය කරන්නට පුළුවන්. ඉතින් ඩැනියල්ස් බොන්සයි YouTube channel එකේ මම formal upright style එක ගැනත් informal upright style එක ගැනත් වීඩියෝස් දෙකක්ම කරලා තිබෙනවා. ඔබ ඒ වීඩියෝස් දෙක බැලුවා නම් ඔබට informal upright කියන්නේ මොනවද, formal upright කියන්නේ මොනවද කියන එක ගැන හොඳ පැහැදීමක් ඇති වෙයි කියලා මම විශ්වාස කරනවා. නමුත් කඳේ නැමීම් තියෙනකොට ඔබ සැලකිලිමත් විය යුතු වැදගත් කරුණක් තිබෙනවා. ඒ තමයි ඔබ නිර්මාණය කරන ගහේ කඳ ඕනෑවට වඩා නැමී තිබෙනවා නම්, ළඟින් නැමී තිබෙනවා නම් එය ගසට අස්වාභාවික පෙනුමක් ගෙන දෙයි. ඒ වගේම තවත් වැදගත්ම කරුණක් තිබෙනවා. ඔබ ස්ලාන්ටිං ස්ටයිල් බොන්සයි නිර්මාණයක් කරද්දී විශේෂයෙන් ඔබ අවධානය යොමු කරන්න ඕන කරුණක් තමයි එම ගසේ ස්ථිරභාවය හා සමබරතාවය තියෙන්න ඕනේ. ඒ කියන්නේ බලපු ගමන් ඒ ගහ කඩන් වැටෙනවා වගේ තියෙන්න හොඳ නැහැ. ඒ වගේම ගසේ සමබරතාවය පෙන්눔 කරන්න නම්
ගස ඇලවී තිබෙන දිසාවේ තිබෙන අතුවලට වඩා විරුද්ධ දිසාවේ තියෙන අතු තරමක් විශාල වෙන්න ඕන. ඒ වගේම ඇලවී තිබෙන කඳට විරුද්ධ දිශාවේ කඳට සාපේක්ෂව තරමක් විශාල මුල් කිහිපයක් ඔබට පසෙන් මතු කරලා පෙන්වන්නට පුළුවන් නම් ඒ ගහේ ස්ථිරභාවයත් ඔබට මනාව පෙන්눔 කරන්නට පුළුවන්. තවත් වැදගත් කරුණක් තමයි අනිත් බොන්සයි ස්ටයිල්ස් වලට වගේම මේ ස්ලාන්ටිං ස්ටයිල් බොන්සයි ගසටත් ටේපර් එක කියන එක ඉතාමත් වැදගත්. මොකද්ද මේ ටේපර් එක? ඒක අදාහගන්නේ කොහොමද කියන වීඩියෝ එකක් මගේ channel එකේ මම දාලා තිබෙනවා. මෙතන දිස් වෙන කාඩ් එක ඔබ ක්ලික් කරා නම් ඔබට ඒ වීඩියෝ එකත් බලන්න පුළුවන්. තවත් එක දෙයක් තමයි ඔබ නිර්මාණය කරන ස්ලාන්ටිං ගසේ මුදුන, ඒ කියන්නේ ඇපෙක්ස් එක තරමක් නරඹන්නා දෙසට නැඹුරු වී තිබෙනවා නම් ඒ ගසට තවත් අලංකාරයක් එකතු කරනවා. ඒ වගේම ගසේ අතු පිහිටුවද්දී පළමු අත දකුණු පැත්තට හෝ වම් පැත්තට ඔබට පිහිටුවන්න පුළුවන්. උදාහරණයක් ඇටියට ඔබ ගසේ පළමු අත දකුණු පැත්තේ පිහිටුවනවා නම් දෙවෙනි අත වම් පසටත් තුන්වෙනි අත පිටුපසටත් පිහිටුවන්නට ඕනේ. මෙන්න මේ පිළිවෙලට ගහේ මුදුන දක්වා ඔබ අතු පිහිටවන එක කරන්න ඕනේ. හැබැයි එකක් මතක තියාගන්න, මුදුනට යන විට මෙය එච්චර අදාළ වෙන්නේ නැහැ. වැදගත්ම දේ තමයි ඔබ අතු පිහිටවද්දී කඳේ එකම තැනකින් අතු දෙකක් එන්ට බෑ. එහෙනම් ඔබ zigzag ක්‍රමයට අතු පිහිටවන්න ඕනේ. කඳේ නැමින් තිබෙන විට ඒ නැම්මට පිටපැත්තෙන් අතු පිහිටුවන්නට ඕනේ. නැම්මට ඇතුල් පැත්තෙන් අපි අතු පිහිටුවාම ඒ ගහේ ටේපර් එකට එය බාධාවක් වෙනවා. තවත් වැදගත් කරුණක් තමයි ඔබ නිර්මාණය කරන ගසේ මුල් හෝ අතු කෙලින්ම නරඹන්නා දෙසට විහිදුවලා තියෙන්න බෑ. අවසාන වශයෙන් ගසේ සමස්ත හැඩය යම්කිසි ත්‍රිකෝණාකාර හැඩයක් ගත යුතුයි. දැන් ඔබ කල්පනා කරනවා ඇති මේ ස්ලාන්ටිං බොන්සයි ස්ටයිල් එක හදන්න නීති රීති ගොඩක් තියෙනවනේ කියලා. හැබැයි ඔබ මතක තියාගත යුතු කරුණක් තිබෙනවා. ඒ තමයි මේ නීති රීති කොච්චර තිබුණත් ඔබ නිර්මාණය කරන ගසේ ස්වභාවික පෙනුම 100%ක්ම පවත්වා ගන්නට ඔබ වග බලාගත යුතුයි. දැන් ඔබ දන්නවා මේ ස්ලාන්ටිං ස්ටයිල් බොන්සයි ගස කියන්නේ මොකක්ද කියලා. ඒ වගේම මම ඊළඟ වීඩියෝ එකේ මේ ස්ලාන්ටිං ස්ටයිල් බොන්සයි ගසට සමානකම් කියන වින්ස්වෙප් ස්ටයිල් එක ගැන කියා දෙන්න යනවා. ඉතින් මේ වීඩියෝ එක ඔබට ප්‍රයෝජනවත් වුණා නම් තවත් කෙනෙකුට ප්‍රයෝජනවත් වෙන පිණිස ෂෙයා කරන්න, ලයික් කරන්න, ඔබේ අදහස් පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. එහෙමනම් ඉක්මනින්ම ඊළඟ වීඩියෝ එකත් එක්ක මම ඔබව හමු වෙන්නම්. සුබ දවසක්.